ජර්මනියේ ඇත්තටම චොකලට් මිල අඩුයිද? අපි අද ගිහිල්ලාම බලමු සුපර් මාකට් එකකට ජර්මනියේ තියෙන. මේක නම් ඔයාලා දන්න බ්‍රෑන්ඩ් එකක් Toblerone. අද අපි ඔයාලට පෙන්නන්නම් ලෝකයේ ප්‍රසිද්ධම චොකලට් බ්‍රෑන්ඩ් වල මිල ගණන් ජර්මනියේ කොහොමද කියලා. මෙතන තියෙනවා මේ ඇල්කොහොල් තියෙන චොකලට් 38ක් තියෙනවා මේ වයින්. තියන්නේ යුරෝ 1 750 යුරෝ 2 මේක 1.29ක් වෙනවා. මේ තියන්නේ යුරෝ වල තියෙන චොකලට්. හායි යාළුවනේ, ඔන්න ඉතින් අදත් අපි ඔයාලට අලුත් වීඩියෝ එකක් අරන් ආවා. අද වීඩියෝ එකෙන් අපි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ ජර්මනියේ චොකලට් සම්බන්ධයෙන් විස්තර ටිකක්. ඉතින් අද අපි ඔයාලව එක්ක යන්නේ එක සුපර් මාකට් එකකට විතරයි. ජර්මනියේ තියෙන සුපර් මාකට් එකින් එකට චොකලට් වල මිල ගණන් පොඩි වෙනසක් තියෙන්න පුළුවන්. හැබැයි ඔයාලට මේ වීඩියෝ එකෙන් ඒ සම්බන්ධයෙන් දල අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. එහෙනම් අපේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අපි කතා කරමු ලෝකයේ ප්‍රසිද්ධම චොකලට් බ්‍රෑන්ඩ් වල මිල ගණන් ගැන. මේක නම් ඔයාලා දන්න බ්‍රෑන්ඩ් එකක් Toblerone. මේකේ මේ පොඩි මේ මම පොඩි එකෙන් තමයි ගත්තේ. මේකේ ෆ්ලේවර්ස් ගොඩක් තියෙනවා. පොඩි එකක් අද ඩිස්කවුන්ට් දාලා දෙනවා යුරෝ 2.79 වෙන්නේ. ලොකු එක නම් 5.50ක් වෙනවා. මෙතන තියෙනවා මේ ඇල්කොහොල් තියෙන චොකලට්. මෙතන ඉන්නේ හැම එකක් 38ක් තියෙනවා මේ වයින්. වයින් තමයි 38ක්. මෙතන ඉන්නේ හැම ඒවා. මේක ග්‍රීන් කියන එක. ඒක බොක්ස් හරිම ලස්සනයි. ඔකට මේ තියෙන්නේ මම කැමති චොකලට් එක. මේක ඇත්තටම මේ චොකලට් එකත් එක්ක පොඩි තමයි තියෙන්නේ. අර අපේ ලංකාවේ තියෙන්නේ ඒ වගේ එකක්. මේ දතු පාටින් දාලා තියෙන්නේ මේ අද ඩිස්කවුන්ට් තියෙන ඒවා. මේක අද වෙන්නේ මේක වොඩ්කා මික්ස් එකක්. මේක අද 2.79 යුරෝ වලින්. මේක ගැල තියෙනකොට චුට්ටක් අපනකොට ඇතුලේ පොඩ්ඩක් සමහර ඒ වගේ තියෙනවා නිකන් ලික්විඩ් එක වගේ. මේක නම් මම කාලා තියෙනවා. අද නැසි වල ගොඩක් ඩිස්කවුන්ට් තියෙනවා මෙතන මේ චුටි පැකට් එකක්. මේකේ තියෙන ඇතුලේ පොඩි අර සොෆීස් වගේ උතපු ඒවා. ඒ ඔක්කොගෙම ඩිස්කවුන්ට් තියෙනවා. මේ තියෙන්නේ මාසි. මේක සාමාන්‍යයෙන් මෙහි ගොඩක් ෆේමස් බ්‍රෑන්ඩ් එකක්. මේකේ තියෙන්නේ කලෙක්ෂන් එකක්. ඒ කියන්නේ ඩාර්ක් චොකලට්, වයිට් චොකලට් වගේ මේ එක එක ෆ්ලේවර්ස් වලින් පොඩි පොඩි චොකලට් ගොඩක් මේ බොක්ස් එකට ඇතුලේ තියෙනවා. යාළුවනේ ඔයාලට මේ පේන මිල ගණන් රුපියල් වලට හරව ගන්න ඕනේ නම් අපි මේ වීඩියෝ කරන දවස්වල යුරෝ එක රුපියල් 380ක් විතර වෙනවා.
ලෝකයේ ප්‍රසිද්ධම චොකලට් බ්‍රෑන්ඩයක් කරන වලට පේන මේ මිල්කා චොකලට් එක උදාහරණයක් විදිහට රුපියල් වලින් කිව්වොත් රුපියල් 760ක් විතර වෙනවා. ඔවුන් අපි තව ගොඩක් දන්න චොකලට් ජාතියක් තමයි ස්නීකර්ස්. මේක වෙනවා කෑලි 12ක් තියෙනවා මෙතන. මේ වගේ සම්පූර්ණ පොඩි පැකට් එක යුරෝ 3.43.99ක් වෙනවා. තව මේ වර්ගෙත් අපි දන්නවා. මේකත් 3.99ක් වෙනවා. මේකෙත් කෑලි මම හිතන්නේ 10ක් තියෙනවා. ඊට පස්සේ මිල්කි වේ කියන චොකලට් එක තියෙනවා. ඒකත් ලොකු පැක් එකක් එන්නේ. ඒකේ කෑලි මම හිතන්නේ කෑලි 14ක් තියෙනවා. මේකත් 3.99යි. ඊට පස්සේ තව ගොඩක් ප්‍රසිද්ධ එකක් මේක. ඒක නම් කෑලි 7යි තියෙන්නේ හැබැයි. මේකත් 3.99ක් වෙනවා. මේ මාස් කියන තව චොකලට් එකක් තියෙනවා මේක. මේක වෙනවා 3.99ක් කෑලි 12ක් තියෙනවා ඒකේ. ඒ ඔක්කොම එකට තියෙන. ඒ කියන්නේ මික්ස් එකක් තියෙනවා මෙතන මේ ඒක යුරෝ 4.99 කියන පහක් විතර වෙනවා. මේක කෑලි 20ක් තියෙනවා. හැම එකක්ම මික්ස් වෙලා තියෙන චොකලට් වර්ගයක්. තව මේකත් මෙහි එකක් තියෙනවා ලයන් කියලා. ඒකෙත් කෑලි යද්දන් 12ක් තියෙනවා. ඒක 4.79ක් වෙනවා. මේකත් මේ තව ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකක් 3.29ක් වෙනවා. මේක පොඩි පැක් එකක්. මං අර කිව්වා වගේ තව ගොඩක් එකට තියෙන පැක් වර්ග තියෙනවා. ඒවා නම් 2.5ක් වෙනවා මේවා. ඒ වගේ ගොඩක් තියෙනවා තව. මෙතනක් තියෙනවා. අද අපි ඔයාලට මේ චොකලට් වල ගණන් යුරෝ වලින් කියන ඒවා රුපියල් වලට හරවලා ට්‍රාන්ස්ලේට් කරලා කියන්නේ නෑ. අපි යුරෝ වලින්ම තමයි මේ ගණන් ඔයාලට පෙන්වන්නේ. ඔයාලට පුළුවන් මේ දවස්වල යුරෝ එකේ වටිනාකමත් එක්ක මේක පොඩක් ගණන් හදලා බලන්න. තියෙන මිල්ක් එකක් මේ ෆොන් හියාසන් කියන්නේ ජර්මන් වලින් හදපු තිම්ම කියන එක. මේක නම් වෙන බ්‍රෑන්ඩ් එකක් ෆිටර් කියලා. මේ ලොකු මේක වෙනවා යුරෝ වලින් 7.59ක්. ඒක නම් ප්‍රයිස් එක හොයාගන්න බෑ. මේක මෙතන එක නෙවෙයි. හරි දෙන්නේ යුරෝ 1 7.50 යුරෝ 2 මේ ටික 2.29ක් වෙනවා යුරෝ වලින්. මේ යාළුවනේ අද කිට්කැට් ඩිස්කවුන්ට් දාලා තියෙනවා මේ කඩේ. මේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන රතු පාටින් දාලා තියෙන. ඒ කියන්නේ මේ
ව්‍යාපෘතියක් තියෙනවා. ඒ කියන්නේ ඩිස්කවුන්ට් තියෙනවා 1.69ක් වෙන්නේ මේ ලොකු චොකලට් කිට් කැට් වලින්. තව පෙන්වුවොත් ඔයාලට පොඩි එක තියෙනවා. ඒකත් ඒක නම් ඉන්නේ. එතකොට මේකේ හැබැයි 4ක් තියෙනවා කෑලි. තව මෙහෙට යද්දී ඒ වගේ එක වැරයිටිස් තියෙනවා. මේ ටික ඔක්කොම වෙන්නේ යුරෝ 1.69. බෑග් එකකුත් තියෙනවා. මේකට නඩු ඩිස්කවුන්ට් නැහැ. මේකේ කෑලි 18ක් තියෙනවා පොඩි. ඒක යුරෝ 5යි 49ක් වගේ තමයි වෙන්නේ. මෙතනත් තියෙනවා තව එක වර්ග වලින් බ්‍රෑන්ඩ් වර්ගයක්. එතන ඒක නම් 1.69ක් වෙනවා. මෙහි තියෙනවා අර මේ නියුට්‍රිෂන් ස්කෝර් එකක්. මේ චොකලට් හැම එකම මේකේ අන්තිම එකේ තමයි තියෙන්නේ E කියන එකේ. පැණි ගහ හින්දා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. ඉගෙන කන්න හොඳම නැහැ කියලා තමයි තියෙන්නේ. ඉඳන් E වලට. ඔයාලා හැමෝම දන්න කින්ඩර් ජෝයි වලට ඔන්න අද ඩිස්කවුන්ට් ප්‍රයිස් එකක් තියෙනවා. රුපියල් වලින් නම් රුපියල් 570ක් විතර වෙනවා. මම ඔයාලට කලින් පෙන්වන්නේ යුරෝ කොයින්ස් තියෙන චොකලට්. මේ තියෙන්නේ යුරෝ වල තියෙන චොකලට්. ඒක තියෙනවා යුරෝ 5, 10, 20, 50. මෙතන තියෙන්නේ මේ දැන් අපි මෙච්චර වෙලා පෙන්නුවේ ටිකක් ෆේමස් බ්‍රෑන්ඩ්. මෙතන තියෙන්නේ ලොකුවට ප්‍රසිද්ධ නැති එහෙම ඒවා. හැබැයි මෙතනත් ඩිස්කවුන්ට් දාලා තියෙනවා හැම එකෙම වගේ. මේ ලොකු එකක් වෙන්නේ 2.49 යුරෝ. මේක නම් මේ අපි ආපු කඩේ මේ කියන්නේ මේ සුපර් මාකට් එකෙන්ම ගහන චොක්ලට් බ්‍රෑන්ඩ් එකක්. චොක්ලට් නම් ඉතින් මෙහි තියෙනවා ෆ්ලේවර්ස් ගොඩකින් අපිට තාම ඉතින් හැම එකම කාලා බලන්න බැරි වුණා. මේක ආමන්ඩ් එක තියෙන එකක්. හසල්නොට් ස්ටික් එක. හැම එකම 2.19යි 2.49යි කොහොමද 3ට අඩුයි මේ පෙන්නේ ඔක්කොම. මේ තියෙන්නේ මේ ස්ට්‍රෝබෙරි යෝගට් චොකලට් එකක්. ස්ට්‍රෝබෙරි යෝගට්. ඒක 1.99. මේක මිල්ක් චොකලට් එකක්. මෙතන තියෙනවා අපිට ගොඩක්ම අඩු මුදලට කරගන්න පුළුවන් චොකලට් වර්ග ටිකක්. මේක නම් වයිට් චොකලට් එකක්. ඒ වගේම ඩාර්ක් චොකලට් එකක් තියෙනවා එතන මෙහා පැත්තේ. ඒක මේ දවස්වල ඩිස්කවුන්ට් ප්‍රයිස් එක 789යි. අපි හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් දාලා අයිඩියා එකක් එන්න ඇති කියලා ජර්මනියේ චොකලට් මිල ගණන් සම්බන්ධව. ඔයාලට මොනවද හිතුනේ මොනවද අදහස් කියලා පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් ඉස්සරහට හමු වෙනකන් ඔයාලා හැමෝටම බයි බයි.